හරි මොකද අපිට උනත් කරන්න පුළුවන් සීමාවක් තියෙන අපිට නෛතික බලයක් නැහැනේ. අපි ඒ වෙලාව නිකන් සමාජයට අදහසක් කියන මිනිස්සු විතරයි. ඒ ලෙවල් වලත් ලියලා නැති හරක් මේ ඉන්නේ සමහරවල්ලාට. ඒ ලෙවල් වලට නිකමට වැස්සකට හරි වැස්සෙන් බේරෙන්න හරි පන්තිකට වෙලා හිටියනම් මේවත් තේරෙනවා දන්නවා. ඔයාලා මේ මාත් එක්ක අමනාප වෙන්නේ මම දේශපාලකතාවක් කිව්ව නෙමේ. වරද මොකා කළත් වැරදි හොඳේ. නැගුවා සර් කියන්නේ නැද්ද මේක කියනවා ඉතින් ඔක අපි කියලා කරවන්න ඕනේවද? දැන් ඒකටද මේ මිනිස්සු වෙනසක් ඉල්ලුවේ? අපිට බැන ඒකටද මිනිස්සු මේ මිනිස්සු මහන්සි වෙලා මේ ආණ්ඩු පත් කරගන්නේ නියෝජිතව පත් කරගන්නේ. මට මතකයි කලිනුත් ආණ්ඩුවල ඔය ගොන් වැඩේම කරලා අපි ඒ ගොන් වැඩේට ඔය විදිහටම කතා කළා. ඔයාලට මතකද නැද්ද දන්නේ? අපි කලින් ඒ වගේත් ඔය විදිහටම ඔය අමාත්‍යාංශ බලධාරීන්ට මේක කරන්න එපා මේක දැන් යකෝ මේ රටවල වල ආණ්ඩු ගෙනියන අපිද? අපිටම තමයි පළු ගැලවෙන්න බනින්නේ. බැන ටැක්ස් ගෙවන්නෙත් අපි. බැනුම් අහා ටැක්ස් ගෙවනවා. හරි? අපෙන් කකා ඒක කමන්නේ කියමුකෝ. දැන් අපි දැන් තීරණ ගන්න විදිහත් කියන්නේ. ඉතින් ඒ හින්දා මම ආයෙමත් මේ නාකි ලොම්බණ්ඩ කියනවා මේක කල්පනා කරපල්ලා මොකද මේ සාමාන්‍ය ළමයෙක්ට රිසල්ට් ඇවිල්ලා මේ පොඩි දවසක් ඇතුළත අප දැන් එතකොට මේ ගොන් කතා මේ සමහර උන් මන් දන්නේ මුන්නම් අම්මි මේ හම්මෝ මන් දන්නේ තමන්ගේ ප්‍රතිඵලය අවුල් කියලා කලින්ම දැනගන්න ඕනලු. කොහොමද? දැන් බලහංක මුන්ගේ මොලේ නෑ කියලා කියන්නේ මේ සමහර උන් ඒ කියන කතාවල කොහොමද දැනගන්නේ? අංජනන් යවන්නද? ගෙදර ඉඳන් පීරිසියක් තියාගෙන. දැන් හිතහන් දැන් ඔන්න දැන් 75යි මෙඩිසින් ගන්න. 76ට ওই කතාව කිය හැකිද? ඒතකොට දැන් හැමෝම මෙඩිසින් යන්න දින්නේ. නෑ සමහර ළමයින්ට සාමාන්‍ය කැම්පස් එකක් ඇති. දැන් ඒ ළමයට සාමාන්‍ය කැම්පස් එකක් ඇයිද නැද්ද කියලා දැනගන්න පුළුවන්ද ඕකේ? ඒ කියන්නේ වැඩේ ඒ ලෙවල් වලත් ලියලා නැති හරක් මේ ඉන්නේ සමහරවල්ලාට. ඒ ලෙවල් වලට නිකමට වැස්සකට හරි වැස්සෙන් බේරෙන්න හරි පන්තිකට වෙලා හිටියනම් මේවත් තේරෙනවා දන්නවා. ඒ නිසා මම නැවතත් කියනවා ඔයාලා මේ මාත් එක්ක අමනාප වෙන්නේ මම දේශපාලකතාවක් කිව්ව නෙමේ. වරද මොකා කළත් වැරදි හොඳේ. ඒවට සුදුහුණු ගන්න එන්න එපා. අපි ඡන්දේ දුන්නා. ඡන්දේ පොකේ ගහගෙන දැන් කරන්න තියෙන්නේ මේ කරන ගොන් වැඩ සමහර ඒවා සාධාරණීකරණය කරන්න නැතුව ඒවට හරියට කතා කරන එක. ඡන්දේ දුන්නා කියලා එහෙම කියන්න එන්න බෑ මට. මට පක්ෂව හිටියත් එකයි විපක්ෂව හිටියත් එකයි. මම එකෙකුට බයත් නැහැ ණයත් මම සරලව කිව්වනේ. හරි? දැන් ඔය ගහ මට උඩ දාගෙන ගහන්න. කොහෙද මට මොකුත් වෙලාද? නේනේ. එච්චරයි. ඒ නිසා දැන් වෙන්න ඕනේ මේ මුතුගලව විවේචනය කරනවත් වෙන ගුරුවරුන්ව විවේචනය කරනවත් මේවා කතා කරන මේ A level ගුරුවරු විවේචනය කරනවත් මේ කරන්න ඕනේ ළමයින්ගේ පැත්තෙන් බලලා සාධාරණ කාලයක් දිය යුතුයි. ඉතින් එතන අපිත් ඉන්නවා. නමුත් ඉතින් ඒක එහෙම නොවුනොත් කරන්න දෙයක් නැහැ. ඒක එහෙම නොවුනොත් ඔයාලට සිද්ධ වෙනවා මේ පැත්තකින් තියලා ඒ ඉල්ලීම් ඔයාලගේ ඩියුටිය කරන්න. හරි? මොකද අපිට උනත් කරන්න පුළුවන් සීමාවක් තියෙන අපිට නෛතික බලයක් නැහැනේ. අපි ඒ වෙලාව නිකන් සමාජයට අදහසක් කියන මිනිස්සු විතරයි.